ඔන්න මට බිස්නස් ටුවර් එකට සෞදි වලට යන්න වුණා. ඉතින් අවුරුද්දකට පස්සේ තමයි මම මේ සෞදි වලට යන්නේ. ඉතින් සෞදි වලට යන අතරේ මට නවතින්න තිබ්බේ ගෝල්ඩන් ෂිප් හොටෙල් එකේ. එකත් නැවක් තිබ්බ හොටෙල් එකක්, හරිම ලස්සනයි. ඉතින් උදේට කාලා බීලා ඔන්න මීටින් එකට යන්න ලෑස්ති වෙන්නේ. එක්ස්ප්ලෝර් සෙරන්ඩිප් නමින් තමයි මේ මීටින් එක arrange කරලා තිබුණේ. ඇත්තටම ලංකාවේ ව්‍යාපාරිකයන් වගේම සෞදි රටේ අරාබි ජාතික ව්‍යාපාරිකයනුත් මේකට සම්බන්ධ වෙලා හිටියා. අපේ රටේ බැංකු නියෝජිතයන් පවා මට මුණ ගැහුණා එදා. හොඳ අවස්ථාවක් අපිට ලංකාවේ ඉන්න අපේ කස්ටමර්ස්ලා මුණ ගැහෙන්න ලැබුණු. ගොඩක් අය තමන්ගේ නිවාස බලාපොරොත්තුව නැත්නම් නිවසක් අපාර්ට්මන්ට් එකක් ගන්න කොහොමද කියලා සාකච්ඡා කරන්න එදා ඇවිල්ලා හිටියා. ගොඩක් දෙනෙක් මුණ ගහන්න හම්බුණා. ඒක හොඳ මීටින් එකක් විදිහට මම ඒක දකිනවා. මොකද සෞදි රටට අපි එන්නේ ටිකක් කාලයකට පස්සේ වුණත් ගොඩක් අය හෝම්ලෑන්ඩ්ස් අපි එනකම් බලන් හිටියා කියලා මට දැනුනේ. හැමදාම මාව හම්බෙන ලොබි එකට ආපු කස්ටමර්ස්ලා දැකලා. ඔව් ඒ වගේම තමයි ඉතින් ලස්සන්ට මේ ඕපනින් සෙරමනි එක ලෑස්ති කරලා තිබ්බා. අපේ ජාතික ගීය වාදනය වෙද්දී අරබ් ජාතිකයන් පවා නැගිටලා ආචාර කරනවා දැක්කම පුදුම අභිමානයක් දැනුනේ. ඒ වගේම තමයි හැම කෙනෙක්ම අපේ රටේ තියෙන නිෂ්පාදන වගේම අපේ රටේ තියෙන ව්‍යාපෘතීන් ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියා. ඒ නිසාම මේ වෙලාවේ හෝම්ලෑන්ඩ්ස් ව්‍යාපෘතීන් ගැන හැමෝම දැනුවත් කරන්න මටත් හොඳ අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම සෞදි කියන්නේ ගොඩක් ලොකු රටක්නේ. ඒ හින්දා ඉදිරියේදී අපි සෞදි වලට විතරක් නෙවෙයි හැම නගරයකටම එන්න බලාපොරොත්තු වෙනවා. දමාම්, ජෙඩා වගේ නගර වලටත් ඇවිල්ලා ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරලා කොහොමද හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ, කොහොමද හොඳ පදිංචියට නිවසක් හොයාගන්නේ, අපාර්ට්මන්ට් එකක් ගෙවීමේ ක්‍රමයට ගන්න කියන පහසුකම තමයි හෝම්ලෑන්ඩ්ස් අපි මිඩල් ඊස්ට් හරහා අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි කටාර් රාජ්‍යයට ගියා. ඒ වගේමයි ඩුබායි, අබුඩාබි සහ අනෙකුත් රටවල ඉන්න අපේ ශ්‍රමිකයන් මුණ ගැහෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ගෝල්ඩන් ෂිප් හොටෙල් එක හරිම ලස්සනයි. ඉතින් ඒ හොටෙල් එකේ ලස්සන බලන්නත් මම අමතක කරේ නැහැ. මොකද පරිසරයට ආස කරනකොට හිතට දැනෙන පුදුමාකාර මානසික සුවයක්. ඒ වගේමයි කෑමත් හරිම හොඳයි. මම ඉතින් ආස කරන කෑම තිබුණා. බොහොම සැහැල්ලුවෙන් කෑම බීම ටික කාලා පුළුවන් තරම් අපේ කස්ටමර්ස්ලා මුණ ගැහෙන බලාපොරොත්තුවක් තමයි මගේ හිතේ තිබුණේ. ගෝල්ඩන් ෂිප් කියන්නේ රියාද් වල තියෙන බොහොම ලස්සන හෝටලයක්. ඒ වගේමයි ගොඩක් ෆොරිනර්ස්ලා එන හොටෙල් එකක් කියලා කිව්වොත් හරි. හැමතැනටම යන්න ඇක්සස් තියෙන හින්දා සහ හරිම ලස්සන හින්දා පිළිවෙල හින්දා හොඳ සර්විස් එකක් දෙන හින්දා වෙන්නේදී ගොඩක් දෙනා ගෝල්ඩන් ෂිප් රියාද් වල තෝරගන්නේ. ඕගොල්ලොත් සෞදි වලට එන්න හිතන් ඉන්නවා නම් නවතින්න හොඳම තැනක් ෆැමිලි එකත් එක්ක ගෝල්ඩන් ෂිප් හොටෙල් එක රියාද් වල මේක ෂිප් එකක් විදිහට තියෙන්නේ. ඒද වෙනස් එක්ස්පීරියන්ස් එකක් මේ හොටෙල් එකේ ගන්න පුළුවන් වුණා කියලා මට හිතුණා. ඉන්න තැන සතුටින් හිටියොත් තමයි හැමදේම කරන්න හිතට ශක්තියක් එන්නේ. ඉතින් මං සාමාන්‍යයෙන් එහෙම තමයි. වැඩකට ගියාම ඒකට කැපවීමක් තියෙනවා වගේම මගේ හිතත් සැහැල්ලුවෙන් තියන් තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ඉතින් ලොකු දේවල් නම් මං කන්නේ නෑ සාමාන්‍යයෙන්. හැමෝම මට විහිළු කරනවානේ 5 star hotel එකට ගියත් මං හොයන්නේ වෙනම කෑම ප්‍රමාණයක් જાතියක් කියලා. ඔව් ඒක නම් ඇත්ත. මොකද ලංකාවේ කෑම වලට මං හරිම ආසයි. ලෝකේ කොහේ ගියත් මට ඉතින් උණු බත් ටිකක් කනවා වගේ නැහැ. හැබැයි ඉතින් ගියේ බිස්නස් ටුවර් එකක් හින්දා ඕනම දෙයකට රෙඩි වෙලා ගිය කාර්යභාරය සාර්ථක කරගන්න තමයි මං හැම වෙලේම බැලුවේ. දැන් නම් ඉතින් සංචාරය නිමා කරන්න කාලය ඇවිල්ලා. මොකද ලොකු දවසක් හිටියෙත් නෑනේ. දවස් 3යි හිටියේ. සෞදි එයාපෝට් එකට ආවා. හරිම ලස්සනයි සෞදි එයාපෝට් එකත්. ලස්සන දේවල් බලන්න තිබුණා. ඉතින් පොඩි දේවල් ටිකක් ගත්තා. මගේ ස්ටාෆ් එකටයි ෂෙවෝන්ටයි ලියෝන්ටයි ඕනම දෙයක ලස්සන බලන්න කවුරුත් ආසයි නේද? රටකට යන්න රටක තියෙන ලස්සන දේවල් බලන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් කියලායි මට හිතෙන්නේ. ඉතින් හෝම්ලෑන්ඩ්ස් ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සුවිශේෂී වූ අභියෝගයකුත් එක්ක මේ වගේ දේවල් මට තිරින කරාට. එයාපෝට් එකේ චුට්ටක් ඇවිදලා ඊට පස්සේ ඉතින්
ෆ්ලයිට් එකට ගියාම බොහොම ලස්සන සීනරි එකක් දැක්ක. ඒකත් පොඩ්ඩක් වීඩියෝ කරන්න අමතක කරේ නෑ. ඔන්න බලන්නකෝ දැන්. හරිම ලස්සනයි. ඉතින් සෞදි වලට සමුදෙන වෙලාවේ ඉතින් මට හිතුණා ලංකාවේ අය කොයිතරම් මහන්සි වෙනවද සල්ලි හොයන ජීවිතේ හීන වලට යන්නේ කියලා. ලෝකේ කොහේ හිටියත් ඔයගොල්ලන්ට තියෙන නිවාස හීනයක් නම් නිවාසයක් ලබා ගන්න නම් අනිවාර්යෙන් හෝම්ලෑන්ඩ් සමතක කරන්න එපා. වසර 23ක විශ්වාසයත් එක්ක ඔබට සේවාවක් ලබා දෙන්නට අපි සූදානම්. ඉතින් සෞදි වලින් සමු අරගෙන දැන් යන සූදානම් වෙන්නේ මගේ දෙවෙනි මව් රටට ඩුබායි වලට. ඩුබායි වල තමයි අපේ මැද ප්‍රතික ප්‍රධාන ශාඛාව තියෙන්නේ. ඉතින් ගිහිල්ලා ගොඩාක් කරන්න වැඩ තියෙනවා. හෙට ඉඳලා ආරම්භන අලුත් සතියේදී අලුත් බලාපොරොත්තුත් එක්ක අපේ රැකියාව ආරම්භ කරන්න ඕනේ. ඒකින්ද සෞදි වලට සමු දෙන්නයි දැන් නම් සූදානම් වෙන්නේ. සෞදි වලට සමු දීලා දැන් ඉතින් ටිකෙන් ටික ළඟා වුණේ ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. ඉතින් පුදුම හැඟීමක් දැනෙන තමන්ගේම රටකට ආවා කියන හැඟීමක් තමයි ඩුබායි වල කෙනෙකුට දැනෙන්නේ. මොකද ඉතින් කාලයක් තිස්සේ ඩුබායි වල ඉන්නවා වගේම ජීවිතේ ඉහළට යන්න ගොඩක් උදව් කරපු මගේ රට තමයි ඩුබායි. එහෙනම් ඉතින් ඊටමත් ඉක්මනින් තවත් සංචාරයකින් මුණ ගැහමු. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අපේ නිවාස හීන දකින අයගේ නිවාස හීනේ සැබෑ කරන එක තමයි හෝම්ලෑන්ඩ්ස් ඩුබායි අපේ ප්‍රධානම බලාපොරොත්තුව.